අද ජාත්‍යන්තර කම්කරු දිනය මේ පළවෙනිදා මේක වැඩ කරන ජනතාවගේ දිනය. එතකොට අපි පත් කරගත්ත මේ මාලිමා ආණ්ඩුව මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් මහා සේවයක් කරමින් ඉන්නවා. ඒතර මේ අවස්ථාවේදී කම්කරු ජනතාව විදියට අපේ මහා යුතුයකමක් වගකීමක් වෙනවා මේ රජයට සහයෝගය දක්වන එක, මේ රජයේ පැවැත්මට සහයෝගය දක්වන එක. එතකොට කම්කරුවන්ට මේ වගේ රජයකින් ඇර වෙනත් රජයකින් අපිට බලාපොරොත්තු තියාගන්න බෑ. අවුරුදු 76ක් තිස්සේ මේ දේශපාලන පොරපිටියේ පක්ෂ දේශපාලනය තිබ්බා, රතු නිල් පාට තිබ්බා, කොළ පාට තිබ්බා. මේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් කම්කරු ජනතාව වෙනුවෙන් කිසිම සේවයක් කරන්නේ නැහැ. ඔබ දන්නවා ඇති මේ පහුගිය අයවැයෙන් අනුසහෝදරය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවෙන් වතුකම්කරු ජනතාවට පඩිය වැඩි කරා. රුපියල් 400ක පඩිය වැඩි කරා. විරුද්ධ පක්ෂයේ ඔය කොළ පාට පක්ෂ නිල් පාට පක්ෂ මොකද කිව්වේ? ඒක විවේචනය කරා. ඊට විරුද්ධව නඩුබකට ගියා. ඉතින් මේ ඒ වගේ දේශපාලන ව්‍යාපාර වලින් අපිට මේ කම්කරුන්ට සහනය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ හින්දා මම කියන්නේ කම්කරු ජනතාවගෙන් ආයාචනා කරන්නේ මේ වෙලාවේ මෙන්න මේ මාලිමා ආණ්ඩුව ඇරෙන්න කම්කරු ජනතාවට කම්කරුවාට සුබ සිහින දකින්න පුළුවන් අනාගතයක් මේ ආණ්ඩුවෙන් නැරෙන්න වෙනත් කිසිම දේශපාලන ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හින්දා අපේ යුතුයකම වගකීමක් වෙනවා මේ අවස්ථාවේ පුළුවන් උපරිම ශක්තිය යොදලා මේ ආණ්ඩුවට සහාය දෙන්නත්, මේ ආණ්ඩුවේ පැවැත්මට තමන්ට කරන්න පුළුවන් උපරිම සේවය කරන්නත්. ස්තුතියි. මේ මයි දිනේ විශේෂත්වයක් තියෙනවා. මේ ආණ්ඩුව කරන මේ මයි දිනය රට පුරා දිස්ත්‍රික් 21ක පවත්වාගෙන යනවා. ඊළඟට මේක බොහෝ ප්‍රබෝධයෙන් මේ අපේ තරුණ පිරිස හා අපේ පිරිස එකතු වෙනවා මේ මයි දිනේට. මේක ඉතින් මාතර දිස්ත්‍රික්කේ පවත්වන මයි දිනය. මේකත් මේ මුළු දවස පුරා එකතු වෙලා තමයි මෙතෙන්ට මේ 3 වෙනකොට පැමිණියේ. ජනතා ප්‍රසාදයේ වෙනසක් නැහැ. ආණ්ඩුව ගත්ත වෙලාවේ තිබුණ ජනතා ප්‍රසාදයේ ඒ විදියටම පවතිනවා. දැන් ජනතාවගේ වෙනසක් නැහැ මේ ආණ්ඩුව කෙරෙහි ඒ විදියටම ජනතා ප්‍රසාදයේ තියෙනවා. ඒක තමයි මෙහිම පිරිසක් මේ මැයි දිනයට එකතු වෙන්නේ. ස්වේච්ඡාවෙන්. විපක්ෂයේ මැයි දින ගත්තම මේ මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය මැයි දිනයක් නැහැ පවත්වන්නේ. අනිත් මේ පක්ෂ කීපෙම එකතු වෙලා මහා හයියෙන් කතා බහ කරනවා. අපි මෙහෙමයි නමුත් පේන්න නැහැ හැබැයි එහෙම විශේෂ මැයි දිනයක්. මේක තමයි විශේෂ. මම දකින්නේ. සමහරු සිල් ගන්නවා. එහෙම දේවල් තියෙනවා මැයි දිනේ. හයි අපි ඇත්තටම මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක් වශයෙන් අදින කියලා අපි සංවිධානය හදාගත්තේ ඇත්තම මේ පෞද්ගලික රජවල් තිබු දූෂිත වංචා ඒවා නැති කරලා අපි ශක්තිමත් හොඳ ආණ්ඩුවක් පත් කරගන්න. අපි ආණ්ඩුව පත් කරගත්තා. අපි ආණ්ඩුව පත් කරගෙන අපි ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනේ තමයි අද මේ මැයි දිනේ පෙළපාලියට අදින වශයෙන් අපි විශ්‍රාමික සාමූහිකයේ ඇවිල්ලා විශාල පිරිසක් අද 500 600 වැඩි පිරිසක් ඇවිල්ලා මෙතන අපේ රජයේ වැඩ පිළිවෙලට අපි ශක්තියක් වෙන්න නැවතත් ඇවිල්ලා අපි කඳුරු බැඳගෙන අපේ මෙහෙයුම අපි ඉදිරියට දියත් කරලා අපි මේ රට සංවර්ධනය කරන්න හැමෝටම ලස්සන ජීවිතයක් ගත කරන්න පොහොසත් රටක් ඇති කරන්න විශ්‍රාමිකයෝ අපි ඇවිල්ලා මෙතන මේ රජයට සහයෝගය දක්වන්න තමයි අපි මේ දින පෙළපාලියේදීත් ඇවිල්ලා මේ අපි ලක්වාසීන් අපි කියන්නේ. පක්ෂ මොනවද ඉතින් 10ක් 15ක් විතර ඒ කට්ටිය දන්නද මඩ ගහන්නේ බලන්නේ අපිට නේද? අපි මේ ලක්ෂ ගානේ අපි එකතු වෙලා ඉන්නවනේ දැන් මේකනේ නේද? මේ කට්ටිය අඩු වෙන්න හැමදාම මෙහෙම තමයි ඉතින්. ජය වේවා. ජන රජයට සදමුව අපි රට පොහොසත් ලස්සන ජන රජයට සියල්ල දෙමළ ජාතිවාද සුන්බුල්ලට විපක්ෂයේ කියන මුසා වියරු වැටි හිරේ යන්න වැඩ පිළිවෙල ජනවරමට මේ ජනගත අපි මුලින්ම මේ රජයේ කාන්තාව විදියට අපි තමයි ඉදිරියට ඇවිල්ලා මේ ආණ්ඩුව පත් කරේ. අපි මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. මොකද හොරු මෙච්චර කාලයක් හොරු රජ කරපු රටක්
දැන් මේ ගොඩ ගන්න මේ ආණ්ඩුව උත්සාහ ගන්නවා. අන්නේ උත්සාහයට කාන්තාවන් විදියට අපේ උපරිම සහයෝගය අපි ලබා දෙනවා. අද මේ සූදානම් වෙන්නේ ජනතාව එකතු වෙලා එකරාශි වෙලා අපේ බලය අපේ ආණ්ඩුවේ බලය ආණ්ඩුවට තාමත් ජනතා මතය ඒ විදිහටම පවතිනවා කියලා මේ විපක්ෂයට මේ සුන්බුන් විපක්ෂයට දන්වන්න. ඒ සඳහා තමයි අපි මේ විශාල ජනගහනක් එක්ක අද මාතරට එක් රැස් වෙලා ඉන්නේ. අපි මේ හැමදේම ජනතාව තේරුම් අරන් ඉන්නවා. සුන්බුන් විපක්ෂය මොන දේ කළා මේ මොනතරම් දේවල් උලුප්පල පෙන්නන්න හැදුවත් අපි ජනතාව බිම් මට්ටමේ ජනතාව හැමදාම මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න එක වගේ ඉන්නවා කියන එක මේකෙන් අද ඔප්පු වෙලා ඉවරයි. ඒ සුන්බුන් විපක්ෂයට අපි ඉර තියන්නේ අපි මේක කොහොම හරි කරනවා. මේක ඉදිරියට ගෙනියනවා. අපි එකමුතු කමින් කවදාවත් අපි මේක වැටෙන්න දෙන්නේ නැහැ. අපි මේකත් එක්ක ඉන්නවා. මේ අපි විතරක් නෙමෙයි මෙතන එන්න බැරි විශාල ජනතාවක් ඉන්නවා අපිත් එක්ක. ආණ්ඩුවට ජය වේවා. අපි මේක වැටෙන්න දෙන්නේ නැහැ මොනවා විදියකටවත්. රට හොඳ මාර්ගයකට ඇවිල්ලා අපිට අපේ දරුවන්ගේ අනාගතය ගැන අපිට හිතන්න පුළුවන් හොඳ කාලයක් ලැබී කියලා බලාපොරොත්තු වෙන තමයි අපි අද මේ දිනට සහභාගී වෙන්නේ. මේ වෙද්දි බලන්න අද වෙනකොට රජයට අවුරුදු 1මාරයි. මේ වෙද්දි බොහොම සතුටින් ජනතාව පෙළ ගැසී ඉන්න අයුරු දැක ගන්න ලැබෙනවා. බුදුම සතුටක් දැනෙන්නේ අපේ රජය නැවත වාරයක් තව අවුරුදු 5ක් නෙවෙයි 10ක් නෙවෙයි ඊට වැඩි වාරයක් මේ රජයේ පවතින බව ඒකාන්තයි ස්ථිරයි. ජය වේවා. ලෝක කම්කරු දිනය ඉතින් ලංකාවේ ගත්තොත් ලංකාවේ අද දිස්ත්‍රික්ක 21 දැන්ට ශ්‍රී ලංකාවේ පාලක පක්ෂ වෙන ජාතික ජනබලවේගයේ විසින් දිස්ත්‍රික්ක 21 ඉතාම සාර්ථක අන්දමින් කම්කරු දිනය සමරනවා. ඉතින් මාතර දිස්ත්‍රික්කය ගත්තොත් මාතර දිස්ත්‍රික්කයෙන් අපේ පාර්ලිමේන්තුවට ගියේ මැති ඇමති සහෝදරයන් මන්ත්‍රී සහෝදරයන් ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රී සහෝදර සහෝදරියන් එවැගේම මේ මාතර දිස්ත්‍රික්කයේ සියලු කම්කරු ජනතාව ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව අද දිනේ ස්වේච්ඡාවෙන් අතම ගත්තොත් ඔබලා මේ ගත්තොත් මේ පේනවා ඇති මේ කොච්චර සෙනගක් ඇවිල්ලා ඉන්නවද කියලා මේ වක්‍යන්තරම මේ බස් වලින් අදලා එහෙම නෙමේ බලා ගන්න පුළුවන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ආපු සෙනග මේ කම්කරු ජනතාව. ඉතින් මේක අපි විශේෂ පණිවිඩයක් දෙනවා අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට. මේක දැක්කම බලා ගන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ ජනතාව මේ කාත් එක්කද මොන පක්ෂෙත් එක්කද මොන බලවේගයත් එක්කද කියලා ඉන්නේ. ඉතින් ඒක විශාල පණිවිඩයක් අපි මේ දිනෙන් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ලෝකවාසී කම්කරු ජනතාවට ජය වේවා. මොකද හිතෙන් විපක්ෂය මේ දිනේ සමරන විදිය ගැන? විපක්ෂය අද මම හිතන්නේ සිල් ගන්න ගිහිල්ලා. ඒගොල්ලෝ අද සිල් අරගෙන ලබන අවුරුද්දේ මේ දිනේ සමරාවි. නමුත් මේ රට වටන්න දෙන්නේ නැහැ. මේ රට යන්න ඕන තැනට අපි යනවා. මේ ජනගංග මේ විදියටම ගලාගෙන යනවා. මෙතනින් එහාට කිසිම කෙනෙකුට රටක් බාර දෙන්නේ නැහැ. අපේ රට මාලිමා ආණ්ඩුවේ රටක් බවට ඉදිරියට පවත්වාගෙන යනවා කියන එක අපි ඉතා ගෞරවයෙන් ආඩම්බරයෙන් කියන්න කැමතියි. විපක්ෂයේ එවුන්ට මොලයක් නැහැ. අපේ ආණ්ඩුව මේ ජනවරමෙන් අපි ඉදිරියට යන එක යනවාමයි. විපක්ෂය කියන්නේ හොරු මංකොල්ලකාරයෝ දූෂණය මිනිමරුවෝ. මාලිමා ආණ්ඩුවේ එවැනි දූෂිතයෝ බීසිතයෝ වංචාකාරයෝ බොරුකාරයෝ ඇත්තම නැහැ කියන එක අපි කියලා දෙන්න කැමතියි. ජන රජයට ජනවරමක් ඓතිහාසික මාතර දිස්ත්‍රික් මැයිරැලිය සමග තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාවරණය කළ දිස්ත්‍රික්ක 21ක් පුරා අද ඓතිහාසික කම්කරුවන්ගේ දවස, වැඩ කරන මිනිසුන්ගේ දවස. ඒ වෙනුවෙන් දිස්ත්‍රික්ක 21 මේ විදියට මැයි රැලි පැවැත්වෙනවා. එහි මාතර මැයි රැලියේ තමයි අපි එකතු වෙලා ඉන්නේ. අපේ ජනතාවාදී රජයේ ජනතාවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ගෙනියන්න ජනතාව විදියට දැවැන්ත ශක්තියක් දෙන්න තමයි අපි මේ විදියට රොද බැඳලා ඉන්නේ. ඓතිහාසික නූපේ හන්දියේ ඉඳලා සනත් ජයසූරිය ක්‍රීඩාංගණය දක්වා අපි මේ ගමන් කරන්නේ. මේ ජනගංගාව ඉල්ලා සිටින එකම දෙයයි. මොකද්ද? අපි සියල්ල කැපකල්ල සූදානම් මේ රට ගොඩ දාන්න. අපිට තියෙන එකම අවස්ථාව අපේ රට අපි අනිවාර්යෙන් හදනවා. මේ ආණ්ඩුව ගැන අපිට සම්පූර්ණ විශ්වාසයි. 100,000ක් අපිට විශ්වාසයි මේ රට හදන්න තියෙන එකම ජනතාවාදී පුංචි මිනිහගේ ගොවියගේ කම්කරුවගේ සාමාන්‍ය මිනිහගේ ආණ්ඩුව මේක කියලා අපිට සම්පූර්ණ විශ්වාසයි. ඒ වෙනුවෙන් අපි ජනතාව විදියට දෙන්න පුළුවන් දැවැන්ත ශක්තිය මේ දේ එකතු කරනවා.
අද ඓතිහාසික පුරෝගාමීන්ගේ පුරවරය මාතර පුරවරේ මිනිස්සු විදියට අපි එකතු වෙලා අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරය ප්‍රමුඛ ඒ වත්මන් රජය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ජන හයිය අපි මේ විදිහට පෙන්නනවා. ජය වේවා ජන රජයට ජන බලයක් ජන රජයට ජන බලයක්